සුබදසක් කියල්පි ගන්න ඕගොල සියලු දෙනාම. ඉතිං අද අපි කතා කරන්න එන්නේ ආඩිනෝ ගැන. ඉතිං අද ආඩිනෝ ඌනෝ එක ගැන අපි කතා කරලා ආඩිනෝ සොෆ්ට් එක කොහොමද ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරන්න ඔයගොල්ලන්ගේ PC එක අනුව, ඒ වගේම ආඩිනෝ කෝඩ් එකක් කොහොමද අප්ලෝඩ් කරන්න කියන එකත් කතා කරනවා. ආඩිනෝ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා ඔයගොල්ලෝ ස්කිප් කරන්න නැතුව මේ වීඩියෝ බලන්න. හරි. ඉතින් ඔයා මුලින්ම ආඩිනෝ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට ගන්න සුදුසුම ආඩිනෝ බෝඩ් එක තමයි ආඩිනෝ ඌනෝ කියන මේ බෝඩ් එක. මොකද කිව්වොත් ආඩිනෝ ගත්තොත් ආඩිනෝ වලගේ ගොඩක් තියෙනවා, බෝඩ්ස් වගේ ගොඩක් තියෙනවා ආඩිනෝ ප්ලැට්ෆෝම් එකේ. මුත් ආඩිනෝ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා මුලින්ම ගන්න ඕනේ ආඩිනෝ ඌනෝ කියන බෝඩ් එක. ඉතින් ආඩිනෝ ඌනෝ කියන බෝඩ් එක මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳට අපි අරගත්තොත් මේ බෝඩ් එක අපිට ප්‍රධාන වශයෙන් මෙතන බලා ගන්න පුළුවන් ගොඩක් කම්පොනන්ට්ස් තියෙනවා. ඉතින් මේ එකිනෙක එක ගානේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. ඉතින් ආඩිනෝ බෝඩ් එකට හම්බෙනවා මෙන්න මේ වගේ USB type B කේබල් එකක්. ඔයා කඩෙන් ගන්න ගියොත් ආඩිනෝ ඌනෝ එකක් අනුතෙන් මේ වගේ කේබල් එකක් හම්බෙනවා මේක ප්‍රෝග්‍රෑම් කරගන්න. ඉතින් ඔයා මේකට තියෙන්න ඕනේ ආඩිනෝ ඌනෝ එක ප්‍රෝග්‍රෑම් කරනවාට PC එකක්. ඉතින් ඔයාලා PC එකෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා මේ ආඩිනෝ ඌනෝ කියන බෝඩ් එක මොබයිල් එකෙන් ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්. ඒක අපි ඉස්සරහට බලමු. හරි. ඉතින් ආඩිනෝ ඌනෝ එකට අපි ආයෙත් බලුවොත් පස්සේ මෙන්න තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ උඩ යටයි. ඉතින් මගේ ළඟ තියෙන ආඩිනෝ ඌනෝ බෝඩ් එක ටිකක් පරණයි. ඉතින් ඔයාලට හින්ද වෙනදී පොඩ්ඩක් පින්ස් එහෙම මලකට කාලා වගේ පේනවා ඇත්තේ. හරි. ආඩිනෝ ඌනෝ එකේ අපිට මෙතන බැලුමට බලා ගන්න පුළුවන්. මේ ආකාරය ගත්තොත් මෙන්න මේ කොටසේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ જાතිය ඌනෝ එකක් නම් තියෙන්නේ. අපි බලමු. ඔව්. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Atmega 328P කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක තියෙනවා. Atmega 328P කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක තියෙනවා මෙතන. ඉතින් ඒක අපිට ගලවන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා DC voltage input jack එකක්. ඉතින් ඔයාලට මෙතනට volts 12ක් දක්වා උපරිමයක් දෙන්න පුළුවන්. නමුත් data sheet වල තියෙන්නේ volt 12ට වැඩි දෙන්න පුළුවන් කියලා. නමුත් ඔයගොල්ලෝ 12ක් දෙන්න. හරි. ඉතින් මෙතන තමයි අපේ USB type B port එක මෙන්න මේ විදිහට අපිට plug කරලා කෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහා පැත්තෙන් අපිට බලන්න පුළුවන් මේ වගේ reset button එක. ඉතින් ඔයා කෝඩ් එක කරකට පස්සේ ඒ කෝඩ් එක ආපහු reset වෙලා බෝඩ් එකේ තුල reset කරන් තමයි ඔය reset button එක දීලා තියෙන්නේ. හරි. ඊළඟට අපි මේකේ pins පැත්තට යමු. ඉතින් මේ පැත්තේ තියෙනවා digital pins 13ක් මෙන්න මේ විදිහට. ඉතින් මේ කොගෙම අපිට digital input සහ output කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා මෙතන digital PWM කියලා ගහලා තියෙනවා. ඒක සංකේතයකට එක්ක විශේෂයෙන් වෙන් කරලා තියෙනවා pins වර්ග ටිකක්. ඒ වගේ PWM pins අපිට 6ක් බලා ගන්න පුළුවන් මේ ආඩිනෝ ඌනෝ එකේ. ඉතින් PWM කියන්නේ මොකක්ද කියලාත් මම ඔයාලට මගේ channel එකෙන් ඉස්සරහට කියලා දෙන්න මේ ආඩිනෝ ඌනෝත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. මේ පැත්තට આવත් අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ power pins ටික. එතන අපිට බලා ගන්න පුළුවන් මුලින්ම reset pin එක, 3.3 volts pin එක, 5 volts pin එක, ground pin එක සහ V in කියන pin එක. ඉතින් reset pin එක ගත්තොත් අපිට මෙතන reset කරන්නම තමයි දින්න අර අපි කලින් මේකේ බලපු reset button එකෙන්ම reset කරනවා වගේ. දැන් අපිට ground supply එකක් දීලා, ඒ කියන්නේ volt ඍණ voltage එකක් දීලා එතන අපිට board එක reset කරගන්න පුළුවන්. ඒකම 3.3 volts කියන්නේ අපි සමහර මොඩියුල් තියෙනවා 5 volts ඇතුව 3.3 volts support කරන bluetooth මොඩියුල් එක වගේ ඒවා. ඉතින් ඒවත් අපි ඉස්සරහට බලමු මොනවද කියලා. ඉතින් ඒවට power එක ගන්න තමයි මේ ආඩිනෝ බෝඩ් එකේ 3.3 volts pin එක තියෙන්නේ. ඉතින් මෙතන 5 volts pin එකක් තියලා තියෙනවා. ඒක අපිට ගන්න පුළුවන් අපේ sensors
සහ මොඩියුල්ස් පවර් අප් කරගන්න. ඊට එහා පැත්තේ අපිට ග්‍රවුන්ඩ් පින් එක බලා ගන්න පුළුවන්. ඉතින් වෝල්ටේජ් අවුට්පුට් එකක් ගන්න පුළුවන් අපිට එතනිනුත් ඍණ වෝල්ටේජ් එක ධන සහ ඍණ 5 වෝල්ට් සහ ග්‍රවුන්ඩ් විදියට. ඉතින් මෙතන Vin කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයාට මේ බෝඩ් එක කොහේ හරි හයි කරනවා නම් බැටරි එකකින් වගේ පවර් දෙනවා නම් මේ බෝඩ් එකට ඔයාට ඉතාමත් ලේසියෙන් මෙතන Vin පින් එකෙන් පවර් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ඇනලොග් ඉන්පුට් පින්ස් ටික ADC පින්ස් ටික. ඉතින් මෙතන ඒ වගේ පින්ස් 6ක් තියෙනවා. A0 ඉඳන් A5 වෙනකම්. ඉතින් පින්ස් ගත්තාම ওই ටික තමයි අපිට අවශ්‍ය වෙන පින්ස් විදියට Arduino Uno එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවෙන් වැඩ කරන විදිය අපි ඉස්සරහට වීඩියෝස් වලින් බලමු. ඒ වගේම මෙතන RX සහ TX දෙක තියෙනවා. ඊට පස්සේ මේක RX LED RX LEDs දෙක පත්තු වෙන්නේ කෝඩ් එකක් අපි අප්ලෝඩ් කරද්දී Arduino එකට. ඒක මෙතන අපිට power LED එක තියෙනවා. ඉතින් අපි මේකට power එක දුන්නාන් පස්සේ මේක පත්තු වෙනවා power එක ආවා කියලා පෙන්වන්න සමහරවිට මේ LED එක ප්‍රයෝජනවත් වෙනවා අපිට සමහර ප්‍රශ්න හොයාගන්න. හරි. එහෙනම් අපි මේක ගැන කතා කරද්දී අපි බලමු මේක software එක download කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ Google එකේ මෙහෙම normal tab එකක් open කරලා එතන type කරන්න ඕනේ Arduino IDE කියලා. මෙන්න මේ විදියට අපිට පේනවා. ඉතින් මෙතන Arduino IDE download කියලා එකකුත් ආවා. ඉතින් Arduino IDE එකකින් ගියාට පස්සේ මෙතන උඩම තියෙන link එකක් ඒක ඔයගොල්ලෝ click කරගන්න ඕනේ. මෙන්න මේ විදියට. හරි. ඒ tab එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. cookies වලට accept කරනවා මම. හරි. මෙතන අපිට software එක download කරන්න පුළුවන්. ඔයගොල්ලන් අහනවා Windows ද Linux ද එහෙම නැත්නම් Mac OS ද කියලා. ඉතින් මෙතන Windows 10 වලට එන newer version එක කියන්නේ ඔයගොල්ලන්ගේ අලුත් version එක මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් මෙතන versions තියෙනවා Windows වලටම. ඒ මෙතන Linux operating system එකක් භාවිත කරනවා නම් ඒකටත් තියෙනවා. ඒ වගේම මෙතන Mac OS කට්ටියටත් තියෙනවා. ඉතින් මම මෙතන Windows 10 කියන එක select කරනවා. select කළාම මෙතන පේන ඇති ඔයගලන්ට just download කියලා බටන් එකක් තියෙනවා යට. එන්න එක click කරගන්න ඕන. මම මේක click කරගන්න. ඔව් මෙතනින් ඔයාලට පේන ඇති side එකෙන් මේක download වෙන්න පටන් ගත්තා. හරි. ඉතින් මේක extract කරගන්න ඕන file එකක්. හරි. මෙතන Arduino IDE app එක open කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තියෙන විදිය. මෙතන void setup එක තියෙනවා. void loop එක තියෙනවා. ඒ තමයි void setup එක කියන්නේ initialize කරන දේවල්. කියන්නේ libraries ඒ වගේ දේවල් සහ pin output ද input ද serial monitor එක ගන්න නම් ඒවා කොහොම කියන්නේ මෙන්න මේ setup එකේ. void loop එකේ තියෙන සියලු දේවල් ආපහු repeat වෙනවා. ඒ කියන්නේ අපි high low කරන්න ඕන signals ඔක්කොම දෙන්න ඕනේ මේ void loop එකේ. ඒක මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. මෙතන upload button එක සහ verify button එක තිබුණා. මෙතන ඔයගොල්ලන් බලන්න ports ටික තියෙනවා. කොම් ports ටික මෙන්න මේ විදිහට. හරි. මෙතන file ගිහලා example එකක් අරගෙන මම ඔයාලට කියලා දෙන්නම් මේකේ තියෙනවා. ඔව් මෙතන board type එක අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට Arduino Uno කියලා ඔයගොල්ලෝ select කරගන්න ඕනේ අනිවාර්යයෙන් මෙතන. code එක upload කරන කලින් comport එකත් ඔයගොල්ලෝ බලන්න ඕනේ. දැන් comport එක පෙන්නන්නේ නැහැ මගේ මොකද Arduino Uno එක බග් කරලා නැති නිසා. මෙතන examples basics වල blink කියන එක අරගන්න. මේක හරි. හරි මේක open වුණා. ඉතින් මේකේ ඔයගලන්ට පේන ඇති මේ අපි අරගෙන තියෙන output එක initialize කරලා තියෙන මේ void setup එකේ. වෙන ඇති ඒ වගේම අපේ මේ void loop එකේ තමයි දාලා තියෙන්නේ මේකේ high low කරන එක. කියන්නේ මේ code එකෙන් වෙන්නේ මේක අප්ලෝඩ් කරලා පස්සේ ඔයගොල්ලන්ගේ Arduino Uno එකේ 13 වෙනි pin එකේ තියෙන LED එක on off වෙනවා එක දිගටම. කියන්නේ blink වීමක් තමයි සිද්ධ වෙන්නේ.
මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලන්ට මේ වගේ මම ඔයාලට පෙන්නන්නම් කරලා මේ කෝඩ් කරද්දී තාම කල්පනාවෙන් කෝඩ් කරන්න ඕනේ. මේ තිතක් එහෙම වුණත් කම්පයිල් වෙන්නේ නැහැ. මම ආයෙම වෙරිෆයි කරනවා. හරි. ඉතින් ඔයාලට කෝඩ් එක අප්ලෝඩ් කරන කලින් මෙතන වෙරිෆයි කරලා බලන්න පුළුවන්. එතකොට අප්ලෝඩ් කරද්දී එරර්ස් එන්නේ නැහැ. හරි. ඉතින් මේ විදිහට තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.